Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ටික කාලයකට පස්සේ තමයි මම ඔයාලට vlog එකක් අරන් ඉන්නේ. අද මම ඔයාලට ගෙන්නේ reset vlog එකක්. reset vlog එකක් කියලා කියන්නේ ඔයාලා මොකක් හරි හේතුවක් නිසා ඔයාලගේ සාමාන්‍ය normal daily routine එක එහෙම නැත්නම් ඔයාලගේ normal studies කරන විදිහ නැත්නම් work මේ මුකුත් නොකර ඉඳලා අහපව් ට්‍රැක් එකට වැටෙන්නේ කොහොමද අහපව් ට්‍රැක් එකට වැටෙන්න අහපව් ඔයාලගේ usual daily routine එකට studies වලට එහෙම නැත්නම් work වලට යන්න ඔයාලගේ mindset එක ඒ වගේම ඔයාගේ body එක හදාගන්නේ කොහොමද කියන එක තමයි මම මේ reset vlog එකකින් අද අරන් එන්නේ reset කියලා කියන්නේ අපේ mind එක අපේ body එක අපි අහපව් set කරගන්නවා අපේ daily routine එකට productive විදිහට අපේ time එක spend කරන්න ඉතින් ඒ විදිහට කොහොමද ඔයාලා ආවව ට්‍රැක් එකට වැටෙන්නේ කොහොමද රීසෙට් වෙන්නේ කියන එක තමයි අද මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ මම ඒකට ඕනේ tips කීපයක්වත් ඔයාලට share කරගන්නම් මගේ අත්දැකීම් එක්ක ඉතින් ළමයි ඊයේ තමයි මම හොස්ටල් එකට ආවේ. ඊයේ මම හොස්ටල් එකට ඇවිල්ලා මුළු රූම් එකම සම්පූර්ණයෙන්ම ක්ලීන් කරා. මොකද රීසෙට් වෙන්න ඕනේ නම් ඒ කියන්නේ මට හවර් ට්‍රැක් එකට වැටෙන්න ඕනේ නම් මම අනිවාර්යයෙන්ම කරන්න මම ඉන්න තැන ක්ලීන් කරලා පිළිවෙලක් කරන එක. මම ගෙදර හිටියත් කරන්න මගේ රූම් එක මුල ඉඳන්ම හබව් අස්වස් කරන එක. එතකොට අර ඒකත් එක්ක අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා නිකන් අපි ඉන්න තැන කුණු දූවිලි අපිරිවෙල ඉවත් වෙලා යනවා වගේම අර අපේ මයින්ඩ් එකේ තියෙන ස්ට්‍රෙස් ගතිය ඊට පස්සේ ඒ අපිරිවෙල ගතිය ටිකක් අයින් වෙලා යනවා ඒ වගේම අර පිරිසිදුව පිළිවෙලකට අපි ඉන්න තැන තියද්දී අපිට මයින්ඩ් එක රිලැක්සින් විදිහට තියාගෙන වැඩක් පටන් ගන්නත් ලේසි. ඉතින් අද ඉරිදා සෙන්චරාදා ඊයේ තමයි මම හොස්ටල් එකට ආවේ හෙට ඉඳන් යුනි පටන් ගන්නවා ඒක නිසායි මම හිතුවේ මම හබව රීසෙට් වෙන්න ඕනේ ට්‍රැක් එකට වැටෙන්න ඕනේ කියලා. ඉතින් මම උදේ නැගිට්ටා 6:00 විතර තමයි මම නැගිට්ටේ. ඔයාලටත් රීසෙට් වෙන්න ඕනේ නම් මම දෙන තව ටිප් එකක් තමයි උදේම නැගිටින්න කියන එක. අඩුම 6:30 වෙත්තිවත්. ඊට පස්සේ ඔයාලා මොකක් හරි මයින්ඩ් රිලැක්ස් වෙන්න දෙයක් ෆලෝ කරනවා නම් මෙඩිටේෂන් ජර්නලින් වගේ ඔයාලට ඒ දේවල් කරලා ස්ටඩීස් හරි වර්ක් හරි පටන් ගන්න කලින් ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. හරි ළමයි. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ මම මේ එකපාරටයි රීසෙට් vlog එකක් අරගෙන ආවේ කියලා. පහුගිය සති කිහිපෙම මාර හෙක්ටික් වීක්ස් වගේක් ෆිසිකලි වගේම මෙන්ටලි විශේෂයෙන්ම පහුගිය සති දෙක අවුරුද්දත් එක්ක තිබ්බ සති දෙක චුට්ටක් අසනීප වෙලා හිටියා. ඒක නිසා මාසෙකමාරක් විතර එක දිගට බේත් බොන්න වුණා. කෑම ලොකුවට පාලනය කරන්න වුණා. ඒවත් එක්ක ඉතින් බොඩි එකේ තැන් තැන් රිදෙනවා අමාරුයි මහන්සි. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ඔහොම තිබ්බට ඇකඩමික් ස්ටඩි ටික හරියට කරන්න වුණා. අසයින්මන්ට් ලියන්න වුණා. ක්විසස් වලට යන්න වුණා. ඒ වගේම ගෙදර ගිහිල්ලා අවුරුද්දට ලෑස්ති වෙන්න වුණා. ගෙවල් සුද්ධ කරන්න වුණා. කෑම හදන්න වුණා. ඉතින් ඔවත් එක්ක පහුගිය සති දෙක අර මාරම බිසි හෙක්ටික් වීක් දෙකක් ඒ වගේම තමයි මාර ස්ට්‍රෙස් වීක් දෙකක්. ඔවත් එක්ක මට අර මගේ ඩෙලි රූටින් එක මුකුත්ම කන්ටිනියු කරන්න හම්බුනේ නැහැ. මම ගෙදර ගියාට මම කරන මෙඩිටේෂන් ජර්නලින් ඔය මුකුත්ම මට කරන්න උනේ නැහැ. ජර්නලින් වලට ඒ මගේ පොත් එහෙම අරගෙන ගියා. ඒ මුකුත් මට අල්ලන්නවත් හම්බුනේ නැහැ. ඇකඩමික්ස් වැඩ වලට පොත් අරගෙන ගියා. ඒ ඇකඩමික්ස් වැඩ මුකුත් කරන්න උනේත් නැහැ. බාඩ දෙන්න තියෙන අසයින්මන්ට් එකක් විතරයි කරගන්න පුළුවන් උනේ. ඒකත් හරියට ෆයිනලයිස් කරලා නැහැ තව. ඉතින් ඒකත් එක්ක තමයි මට හිතුනේ රීසෙට් vlog එකක් ගේන්න ඕන කියලා. මොකද හවව ඇකඩමික්ස් පටන් ගන්න නිසා. එහෙම තමයි ඉතින් ජීවිතේ ups and down එනවනේ. ඉතින් එතකොට ඒවට මුණ දෙන්න වෙනවා. මගේ ජීවිතේ කොහොමත් එහෙමයි. පොඩි ගානේ ඉඳන් මට ups and down ගොඩක් තිබුණා තියෙන හැම තැනකදීම මම තනියම කොහොම හරි මූණ කෙනෙක්. ඉතින් මේ සැරේ ටිකක් ඒක වෙනස් මට බලපෑපු විදිහ. හැබැයි කමන්නේ නැහැ මට
පුළුවන් මෝනලා ඉතුරු වැඩ ටික කරගෙන යන්න කියලා මම හිතනවා. එනිසා තමයි රීසෙට් බ්ලොග් එකක් ගේන්න හිතුවේ. මොකද දැන් කැම්පස් සහභාගී පටන් ගන්න නිසා අවුරුද්දෙන් පස්සේ ඇකඩමික්ස් වලට ලොකුවට ફોකස් කරන්න ඕනේ. මොකද මේ තර්ඩ් ඉයර් අන්තිම සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ අන්තිම ටික යන්නේ. එතකොට ෆයිනල් එන්ඩ් සෙමෙස්ටර් එකේ එනවා. ඒ වගේම තමයි රිසර්ච් එකේ වැඩ තියෙනවා. ඔය ඇකඩමික්ස් එක බිසි වෙනවත් එක්ක මගේ හෙල්ත් එක ගැන හිතන්නත් ඕන. ඉතින් ඔවත් එක්ක ඔවට ફોකස් කරන ගමන් මං හපම වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම ඔයාලට රීසෙට් බ්ලොග් එකක් ගේන්න හිතුවේ. මොකද මට හිතෙන දැන් අපි හැමෝටම එහෙමනේ ජීවිතේ ups and down තියෙනවා. සමහර වෙලාවට ස්ටඩි කරන ළමයින්ට ඒ වගේම මොකක් හරි ස්ට්‍රෙස්ෆුල් හෙක්ටික් අවස්ථාවක් ආවම ඒකෙම මෝඩන් හරි අමාරුයි. කොහොමද හපව වැඩක් පටන් ගන්න කියලා අමාරුයි. හිතා ගන්න අමාරුයි. ඒ නිසා තමයි මම හිතුවේ මේ vlog එක ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. මොකද දැන් ඔයාලත් අවුරුදු සමරලා අහපව ස්ටඩීස් පැත්තට යොමු වෙන්න ફોකස් කරන ටිකක් අමාරුවෙන් යත්තේ. ඒ නිසා මට හිතෙනවා ඔයාලත් එක්ක මේක share කරගන්න එක හොඳයි කියලා. ඉතින් ළමයි මම කිව්ව විදිහටම උදේම නැගිටලා වොෂ් දාලා ඊට පස්සේ මෙඩිටේට් කරලා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන ඊට පස්සේ මම ජර්නලින් මගේ ජර්නල් බුක් එක ලියන්න පටන් ගත්තා. මොකද මට ඒ ජර්නල් බුක් එක සෑහෙන කාලෙකින් ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙනම ස්ටඩීස් පැත්තට යනවා කියලා තමයි හිතුවේ. ඒ නිසා මම හොස්ටල් එකේ කැන්ටින් එකට ගිහලා බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. ඊට පස්සේ ඉතින් මම නෙස්ටි එකකුත් හදාගත්තා. මොකද හොස්ටල් එකේ කාලාවට ඇත්තට මේක මට මදි, රසක් නැහැ. ඒ නිසා මගේ බඩ පිරিলা තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් මම බඩ පිරෙන්න ඕන නිසා නෙස්ටි එකකුත් හදාගත්තා වැඩ පටන් ගන්න කලින්. ඊට පස්සේ ළමයි මම vlog එකක් බලන්න පටන් ගත්තා. මගේ පුරුද්දක් තියෙනවා මම රීසෙට් වෙන්න ඕනේ වෙලාවට, විශේෂයෙන්ම ස්ටඩීස් වලට ફોකස් කරන්න ඕනේ වෙලාවට මම ගොඩක් වෙලාවට ස්ටඩි vlog එකක් බලනවා. එහෙම නැත්නම් මොකක් හරි ෆන් vlog එකක් බලනවා. ඒ වගේ මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහේ vlog එකක් බලනවා. මේ දෙන්න මම ආසම YouTubers දෙන්නෙක්. ඉතින් ඒ නිසා මම මේක බලන්න ගත්තා. එහෙම නැතිනම් මම සාමාන්‍යයෙන් ස්ටඩි vlog එකක් තමයි බලන්නේ. මොකද ඒකෙන් මොටිවේට් වෙන්න පුළුවන් නිසා. ඉතින් vlog එකත් බලලා ඉවර වෙලා ඊට පස්සේ මම වැඩ පටන් ගත්තා. මම ඉස්සලාම් කරේ මට කරන්න තියෙන වැඩ ටික ඕගනයිස් කරගත් එක. ඔයාලට මතක ඇති මම අර කලින් vlog එකේ පෙන්නුවා මට එන upcoming quizzes practicals වගේ ඒවා ලියලා මම ස්ටකි නෝට් වල ලියලා මේ ඒ ටික මගේ බිත්තියේ අලව ගත්තා. ඒ ටික හැබැයි මම ගෙදර යද්දී ගෙදර අරන් ගිහිල්ලා ගෙදර දාලා ආවා. ඒ නිසා මට අහවව ඒ ටික ලියලා බිත්තිය අලව ගන්න ඕන. එහෙම නැත්නම් මට ඒවා අමතක වෙනවා. ඊට පස්සේ මම ස්ටඩීස් ටික කරන්න පටන් ගත්තා. මොකද මට කරන්න ඕන ලිස්ට් එක ඕගනයිස් කරලා හදාගත්ත නිසා. ඉතින් ළමයි මට තිබ්බා අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න ජෝග්‍රැෆිකල් මෙතඩොලොජිස් වල. හෙට තමයි ඒකේ සබ්මිෂන් ඩේට් එක තියෙන්නේ. ඉතින් ඒක හදලා තිබ්බට ෆයිනලයිස් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම අහපව මොනේ ඉඳන් අසයින්මන්ට් එක කියවලා අඩුපාඩු හදලා රෙෆරන්සස් සෙට් කරලා අසයින්මන්ට් එක ෆයිනලයිස් කරලා ඉවර කරා. ඒ වැඩ ඉවර කරලා මම vlog එකක් බලන ගමන් චූටි බ්‍රේක් එකක් ගත්තා. ඔයාලා රීසෙට් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඔයාලගේ ස්ටඩීස් වලට වර්ක් වලට ફોකස් කරන්න ඕනේ කියලා. ඔයාලා දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් වැඩම කරන්න ඕනේ නෑ. හිමුණොත් අහපව බෝරින් වෙනවා. සහ ඔයාලට එපා වෙනවා. ඒ නිසා අතරමැද චූටි බ්‍රේක් ගන්න ගමන් වැඩ ස්ටාර්ට් කරන්න විතරයි ඕන.
පොඩ්ඩක් වැඩ කරලා ඔයාලා ආපහු ෆෝකස් එක දෙන්න විතරයි ඕන. ඊට පස්සේ මම නාගෙන මාව මොකද යාළුවෙක් මට කිව්වා මේ දවල් වෙද්දි හොස්ටල් එකේ වතුර කපනවා කියලා. නිසා මම නාගෙන ෆ්‍රෙෂ් වෙලා ආවා. මට පස්සේ හිතුණා ඒකත් හොඳයි කියලා. මොකද මේ දවස්වල රස්නෙත් වැඩි නිසා මාර විදිහට කම්මැලි හිතෙනවා. ඒ නිසා මේ විදිහට උදේම නාගෙන ෆ්‍රෙෂ් වෙන එකත් හොඳයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම තවත් අසයින්මන්ට් එකක් කරන්න පටන් ගත්තා. මේකේ සබ්මිෂන් ඩේට් එක තියෙන්නේ මැයි 10. හැබැයි අපිට ඒකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ඔක්කොම දීලා තිබුණේ. හැබැයි මට කිසිම අදහසක් තිබ්බේ නැහැ මේ අසයින්මන්ට් එක කරන්න ඕනේ කොහොමද කියන එක ගැන. ඒ නිසා මම අපිට කරපු ලෙසන් එකකට අදාළව තමයි මේ අසයින්මන්ට් එක දීලා තිබ්බේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම චුට්ටක් ගිහින් ලෙසන් එක කියවලා බැලුවා මොනවද මේකේ තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ෂන් හපව කියවලා chat gptත් හෙල්ප් කරගෙන පොඩි ඩ්‍රාෆ්ට් එකක් හදාගත්තා. අසයින්මන්ට් එකේ මොනවද ඇඩ් වෙන්න ඕන, ඊට පස්සේ මොනවද කී පොයින්ට්ස් වෙන්නේ, මෙන්න මේ වගේ දේවල්. අසයින්මන්ට් එක ෆයිනලයිස් කරේ නැහැ, ඩ්‍රාෆ්ට් එකක් හදාගත්තා විතරයි. මොකද මේ මට ඒකේ තව ක්ලැරිෆිකේෂන් වගේ තියෙනවා. ඒක මට හරියටම පැහැදිලි නැහැ මම කරපු විදිය හරියටම හරියද කියන එක. ඒ නිසා මට යාළුවොත් එක්ක ඩිස්කස් කරලා ඊට පස්සේ පුළුවන් ෆයිනලයිස් කරගන්න. ඊට පස්සේ ළමයි මම YouTube එකේම මොටිවේෂනල් ස්පීච් එකක් වගේ එකක් අහන්න පටන් ගත්තා. ඔයාලටත් රීසෙට් වෙන්න ඕන නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. සමහර විට ඔයාලා කැමතිම YouTuber කෙනෙක්ගේ එහෙම නැත්නම් vlogger කෙනෙක්ගේ සමහර YouTube channel තියෙනවා motivation speech වලට. ඉතින් ඒ වගේ channel එකකට ගිහිල්ලා ඔයාලගේ mind එක හදාගන්න, එහෙම නැත්නම් ඔයාලට motivate වෙන්න මේ වගේ speech එකක් අහන්න පුළුවන්. ඊට පස්සේ මම ලන්ච් එක ගත්තා. ලන්ච් එක ගන්න ගමන් මම මේ vlog එක බලුවා. මම සාමාන්‍යයෙන් මේ වගේ රීසර්චර්ස් එක මම හරිම ආසයි ෆන් vlog බලන්න. ඉතින් ඒ වගේ මම ඒ වගේ දවසට මම කරන්නේ කන ගමන් ඒ වගේ vlog එකක් බලන එක. ඊට පස්සේ මම මේ කැන්ඩි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මම හිතුවා ඉතින් මම අද උදේ ඉඳන් වැඩ කරා. ලොකු වැඩ ප්‍රමාණයක් කරේ නෑ, පොඩි වැඩ ප්‍රමාණයක් තමයි කරේ. හැබැයි මාර හෙක්ටික් වීක්ස් වගේකට පස්සේ මට පුළුවන් වුණා හවල් ට්‍රැක් එකට වැටෙන්න, මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, බොඩි එක රිලැක්ස් කරගන්න, හවල් ස්ටඩීස් වලට ફોකස් කරන්න. ඒ නිසා මම හිතුවා මම මටම රිවෝඩ් එකක් දෙන්න ඕනි කියලා. ඒ නිසා ඉතින් මම මෙයත් එක්ක ආවා මට මොනවා හරි ගන්න. ඒ වගේම තමයි මට රසට කන්නත් ඕන වෙලා තිබ්බේ මොනවා හරි. අර ඒ වගේ රීසර්ච් දවසකට මං හරිම ආසයි මට පොඩි හරි රිවෝඩ් එකක් දෙන්න, රසට මොනවා හරි කන්න. ඉතින් ඒ නිසා තමයි කැන්ඩි ආවේ. හවස් වෙද්දි මම හොස්ටල් එකට ආවා. ගොඩක් රෑ වෙනකන් හිටියේ නෑ. මොකද හෙට උදේම හපව යුනි පටන් ගන්න නිසා උදේම ඇහැරෙන්නත් ඕනේ. ඒ නිසා මම ඉතින් ටවුන් එකට ගිහින් ඉක්මනට හපව හොස්ටල් එකට ආවා. ඊට පස්සේ මම වොෂ් එකක් දාලා හැම පොතක් කියවන්න පටන් ගත්තා. මම මේ කියවන්නේ මොහන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කියන පොත. මම ඔයාලට කලින්ත් කියලා තියෙන මම හිතන්නේ මම හරිම ආසයි මොහන් රාජ් මඩවල සර්ගේ පොත් කියවන්න. ඉතින් මේක මට හම්බුණ පොතක්. මම ගොඩක් කල් හම්බෙලා මට කියවන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් මම ඒක ඊයේ කියවන්න පටන් ගත්තා. ඉතින් ඊටු ටික කන්ටිනියු කරන්න තමයි යන්නේ. ඊට පස්සේ මම ජර්නල් එකක් ලියලා කලින්ම නිදාගන්න ගියා. ඉතින් ওই විදිහට තමයි අද මගේ දවස ගියුනේ. මම මාර විදිහට ග්‍රේට්ෆුල් වෙනවා. ඒ වගේ ස්ට්‍රෙස් වෙලා, අසනීප වෙලා
හිටපු වීක්ස් වගේකට පස්සේ මට ආවව මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන බොඩි එක රිලැක්ස් කරගෙන ආවව මට ට්‍රැක් එකට වැටෙන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ මං වගේ රීසෙට් වෙලා ආපහු ඔයාලගේ වැඩ පටන් ගන්න. ඉතින් මම හිතනවා ඔයාලා vlog එක enjoy කරා කියලා. අමතක නොකර like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න.